අපි අවාරේ සිරිපාද යන්න හදන්නේ. මේ තමයි අපේ සෙට් එකේ ඉන්න හර්ෂි ඉනඳු විනෝෂේ. අපි උදේ පාන්දරම ආවා. ඉතර කියන්න බෑ. ඒ 5ට වගේ ආවා. ඒ 5ට ආවා කොට්ටාවෙන් තමයි ආවේ. කොට්ටාවෙන් එළියට පැය දෙකම ආවේ රත්නපුරෙන් බැහැලා එතනින් ගන්න ඕනේ ශ්‍රී පලාබද්දල 477 ශ්‍රී පලාබද්දල මේ බස් එක. ඒක අරගෙන එතනින් ගිහිල්ලා තමයි යන්න පටන් ගන්න තියෙන්නේ. අවාරේ යන්නේ අලුත්ම අත්දැකීමක්. ඒ කියන්නේ එකපාරක් ගිහින් තියනවා කොහොමද ඉඳන්නේ මේ දවස්වල වහිනවත් එක්ක. ඔය කියන්නේ කියන කාරණේ මම නම් දුන්නෙනි බාරේ ආරේ ගිහිල්ලාම නෑ. හතරවෙනි පාර යන පළවෙනි පාරේ කාලෙම කොහොමද කියලා ඔයා කොහොමද? මම තුන්වෙනි පාර. ඔව්. අවාරේ යන පළවෙනි පාර. බලමු. ගිහිල්ලා අලුත් කට්ටියක් ඉන්නේ. එහෙනම් අපි ඉස්සරහ ගිහිල්ලා ඉස්සරහ කියලා යන ගමන් එතකොට ගන්න ඕනේ මේකට ගන්න. අපි දැන් පලාබද්දල බස් එකේ ඇවිල්ලා ඉවරලා බැස්සා. බැස්සට පස්සේ දැන් වෙනදා වගේ නෙමේ මේ පාර පොඩ්ඩක් විදිය වෙනස් මේ අවසර ගන්න කියලා තියෙනවා වනජීවි දෙපාර්තමේන්තුවෙන්. අපි දන්නේ නැහැ මේ විස්තර වයින් මෙතන තියෙනවා කාර්යාලයක්. ඒක බලලා ඉවරලා තමයි අපි යන්න වෙන්නේ. ගිහින් බලමුනේ. මේ තියෙන්නේ සාමාන්‍ය ස්වභාව රක්ෂිතේ. එතනට ඇවිල්ලා තමයි ගන්න තියෙන්නේ. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අවසර ඉල්ලන්න. බලමු ගිහිල්ලා. Di nomor 2001 2008 isipan 27 මේ තියෙන අවසර පත්‍රය. ඒකේ යන ප්‍රමාණය යන කට්ටිය විස්තර ලියලා ඉවරලා යන්න ඕනේ. අපි 4 දෙනෙක් යන අපේ නඩේ ඉඳ අපිට යනවා 1368. මේ තියෙන්නේ හරි නෝසපත් මේකේ සාමාන්‍ය ස්වභාව රක්ෂිතය. මෙන්න මෙතනින් තමයි ඉඳගෙන මීටර 30යි. බස් ස්ටෑන්ඩ් එකේ නම් මීටර 30යි. මෙතනින් තමයි ගන්න තියෙන්නේ. මෙතන ගිහින් ඉන්න මහත්තයෙක් වනජීවි දෙපාර්තමේන්තුවේ එයාගෙන් අරගෙන ඉවරලා යන්න තියෙන්නේ. ඉන්නේ කොහෙද ඉන්නේ? පලාබද්දල රජමහා විහාරස්ථානයේ අපි ඉන්නේ. රජමහා විහාරස්ථානයේ දැන් අපි ඔක්කොම අවසර අරගෙන ඔයගොල්ලෝ දකින්න දෙන ඉස්සෙල්ලා මේ ඔක්කොම අරගෙන දැන් අපි ගමන පටන් ගන්න තමයි යන්නේ. සිරිපා කර්මා කරන්න තමයි යන්නේ. මෙතනින් අපි හඳුරක් එහෙම දාලා අවසර අරගෙන අපි දැන් මේ යන්න හදන්නේ. ඒ නඩේ සිරිනාටම ආශිර්වාදය අරගෙන තුමාගේ රැස්තවරණය යටතේ දැන් ඉතින් සිරිපා කරුණා කරනවා තමයි තියෙන්නේ. අපි යන් අපේ කට්ටිය දැන් කොහොමද ඇස්ලා තියෙන බඩු අරගෙන ඉන්නවා. මෙතන මාරම ලස්සන තැනක්. ඇත්තටම අපි උඩට ගිහින් බලමු කොහොමද කියලා. ඉන්නේ මේක අපි ගිහින් බලමුකෝ එහෙනම්. එහෙනම් අපි යනවා. සම්බු. දැන් අපි ඉන්නේ පවනැල්ල පොලිස් මුරුපුල. ඒ කියන්නේ උඩ පවනැල්ල පොලිස් මුරුපුල. දැන් අපි පල්ලෙහා පව් කරා පවනැල්ල අම්බලම. දැන් නම් අපි ලොකු ඇස්සකට අහු වෙලා තිබිලා නහලා
කෝට්ටේ ගහම විතරයි. ආයි ඉතින් වැහි වලාකුළු වෙනවා ඉතින්. දැන් පොඩ්ඩ අවුව පායලා තියෙනවා. තාම අපි නැගලා තියෙන්නේ පඩි 1224යි. මේ මෙතන 11210ක්. මේකෙන් එනවා නම් මේ රත්නපුරා පාරේ එනවා නම් රජමාවතේ මෙතන පවනැල්ලේ පොලිසිය ගාව තියෙනවා විස්තරේ සම්පූර්ණ විස්තරේ නේ. ඔව් එතන විස්තරේ තියෙනවා. එතකොට අපි ඔගේ ෆොටෝ එකක් ගහගෙන ඉස්සරහට යන්නේ කොහොමද? මොකද දැන් ඔයගලන්ට පේන වැඩි දැන් මෙතන අපි ඉන්නේ පවනැල්ල පොලිස් මොරපොළ 1224යි. අඩි. බලන්න සම්පූර්ණ මළුවටම පඩි තියෙන 11210ක්. මේකේ ෆොටෝ එකක් ගහගෙන අරගෙන යන්න උඩට යනකොට. එතකොට අනිවාර්යයෙන්ම ගන්න කොහෙද කියලා හොයාගන්න පුළුවන් හරියටම අම්බලම් යන බලන්න. අම්බලම් 10ක් තියෙනවා අපිට තව. මම 10ක් නේ. 10ක් කියන්නේ එකක් පහු කරලා තව 9ක් තියෙනවා. අපේ හරිසිට නම් බොහොම අමාරුයි මේ වෙලාවේ තනියෙන් යන උඩට දැන් මේ මොනව නැතත් අඩුවට කියලා කූඩල්ල නම් කූඩල්ල ඉන්නවද නේ. බින්ද මොකෝ කියන්නේ? මොනවද කියන්නේ? දැන් ඉතින් අනා කියන්නේ දෙවියන්ගේ පිටේ යන්නේ. යන්නේ. අපි යන්නේ. හරි එන අපි යන්න. සමන් දෙවියන්ගේ කරුණාවයි කියලා ඉතුරු ටිකත් අපි නඩේ කරුණා කරමු උඩට. යා අපි යා. එනම් බුසර්ණයි. මේ තියෙන්නේ දිහිනිහෙල අම්බලම. අපි හොයාගෙන අපිට මුලින්ම ඉතින් නවාතැන් ගන්න හොඳයි කියලා හිතන තැනක් තමයි මෙතන. අනිත් ඒවා නම් ඉච්චරම හොඳ නෑ නේ. නෑ මේක තමයි හම්බුනේ අපි දැන් බෑ වෙලා ගිනින්දා අපිට පොඩ්ඩක් ඉස්සරහට යන්න අමාරුයි ලයිට් උත් නෑනේ. යන්න අමාරුයි. ඉතින් අපි තීරණය කරා මෙතන නැවතිලා ඉඳලා හෙට උදෙන්ම කරුණා කරන්න පටන් ගන්න ඕනේ කියලා. මේ තියන්නේ ඔයගලන්ට පේන ඇති මේ පාරේ තමයි යන්න තියෙන්නේ උඩ. මේ වෙලාවෙත් වහිනවා අපි මේ කුඩයක් කියලාගෙන ඉන්නේ. අම්බලම නම් හොඳයි. අම්බලම හොඳයි. තියෙනවා. වතුර තියෙන ප්‍රශ්නේ විතරයි. වතුර නැති ප්‍රශ්නේ තමයි වතුරයි ලයිටුයි නෑ. ලයිටුයි නෑ. අපි ආපු ගමන් අපේ නඩේ ඉතුරු දෙන්න නම් දැන් හොඳටම නිදි. දැන් හොඳටම නිදි. අපි මෙතන පොඩි හදාගත්තා. සෙටප් එක මේ තියෙන්නේ. දිහා මිනිදි හොඳටම. ආරසිට්නිදී බලමු මොකද එන්නේ කියලා. එන්න බලන්න පිළිදෙන් බෑ. ඉස්තර පොඩ්ඩක් බලන්න. එහාට දියල් ටිකක් තියෙනවා මෙතන ලස්සනට පේන්නේ. දුර තියලානේ. අර අපිට පන්සල ගාවදී පෙනිච්ච දියල්ල ගාව තමයි දැන් අපි වෙන්නේ මේ ළඟ ඉන්නේ. ඉත දියල්ල කොහේ පල්ලෙන් තව දියලි ගොඩක් තියෙනවා. දියලි ගොඩක් තියෙනවා. පල්ලයට යනවා පේන්නේ ගන්නේ අවශ්‍යතිය පල්ලේ ගන්න. දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ මේ රෑ වේගෙන එනවා. රැස්ස තියෙනවා වහිනවා. දැන් වෙලාව 4 මාර්ග විතර ඇති. බෑ මේ වෙලාවේ කරුණාකාරණියෝ බැරි හින්දානේ අපි මෙතන ලයිට් උත් නෑ මේ පොඩ්ඩක් මහසිත් එක්ක. අනික අපේ ගෑන් ළමයෙකුත් ඉන්නේ හින්දා අපි පරිස්සම් වෙන්නත් ඕනේ හින්දා. යාව පරිස්සම් කරන්නත් ඕනේ. කරගන්නත් ඕනේ. හින්දා දැන් අපි ඉන්නේ ලිහිණිහෙල අම්බලමේ. ලිහිණිහෙල අම්බලමට දැන් අපි ආව පඩි 2610ක්ද? 2675. නේද අපි 11000 ගාණක් කියන 11200 ගාණක් තියෙන උඩමළුවට. හෙට තමයි අපි හවස් වෙන කලින් කරුණා කරගන්න ඕනේ. ඕගලන්ට කියන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ එනවනම් උදෙන්ම එන්නවා. අපි එනකොට දැන් 10 වගේ වෙලානේ. 10 අමාරයි අපි කරුණා කරන්න පටන් ගන්නවා. අමාරේ එනවනම් මේට වැඩිය ගොඩක් උඩට යන්න පොඩ්ඩක් බලාපොරොත්තුෙන් එන්න ඕනේ. ඒ කියන්නේ එක දවසකට ඊට වැඩිය ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. දැන් අපි හිතනවා දැන් මෙතන තාම 2000 ගන්න 10000 ගානක් යන ගියා හෙට දවසක් යනවා. හෙට දවස. ඒ කියන්නේ අපිට උඩමළුවට යද්දි සමහරට හෙට හවස් වෙන්න පුළුවන්. හවස් වෙන්න පුළුවන්. අපිට වැස්ස ගැන කියන්නත් බෑ. වැස්ස තදකට පොඩ්ඩක් අපිට ඉන්න වෙනවා කොහෙද හරි ගහක් ඇටලා හරි. මොකද පඩිපෙළලිගේ වතුර එනවා ඉස්සනවායි යන්න අමාරුයි. විශේෂයෙන්ම කියන්න ඕන තමයි මේ අකුණු ගහනවා. අපි දැන් පල්ලෙහාදී ලොකු අකුණක් දෙකක් ගහනවා. ගස් කඩා වෙලා තිබ්බා, ලයිට් වයර් එහෙම වැටලා තිබ්බා. ඒව එහෙම බේරලා ඉන්න ඕනේ. පරිස්සමෙන් එන්න පුළුවන්. එන්න ප්‍රශ්නයක් නැහැ. කට්ටිය යනවා දැන් අපි එක නඩයක් ගියා නේ. එක නඩයක් ගියා එතනත් හිටියා 12ක් විතර හිටියා. 12ක් වගේ හිටියා පිරිමිනවයි. හොඳයි ඉතින් අලුත්ම අත්දැකීමක්. දැන් උඩ තියෙන්නේ කටුකිතුල දානශාලාව.
එතන තින්න තින්න පුළුවන්. මෙතන සාමාන්‍ය පොඩ්ඩක් ඉඩ තියෙනවා, පොඩ්ඩක් පිරිසිදුට තියෙනවා. ඒ නිසා අපි ඉන්නවා. වොෂ්රූමුත් තියෙනවා. අපි දැන් පල්ලෙහා බලපු පවුනල් අම්බලමේ ඉන්න බෑ පොඩ්ඩක්. බල්ලෝ එහෙම බල්ලෝ එහෙම හිටියා පොඩ්ඩක්. අපි ඉඩත් නෑ. මෙතන බැලුවම මෙතන ලොකු ඉඩක් තියෙනවා. එහා පැත්තේ තව කෑම හදාගන්න තැනක් තියෙනවා. හැබැයි දැන් අවාරි නිසා විශේෂ කාරණාවක් ඒක කිව යුතු කාරණාවක්. දැන් මෙහෙ එනවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් ගෑස් ලිපක් වගේ අර තියනවනේ කැම්පින් කරන පොඩි ගෑස් ලිප එන්න එකක් අරන් එන්න ඕනේ. මොකද මෙහෙ අවාරේ පත්තු කරන්නේ මේ ගිනි දැල්ලන්න දෙන්නේ නැහැ. අපිට ලිපක් වගේ හදාගන්න බෑ. දර තිබ්බට දර නම් දෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. අපි දරට පත්තු උසාවි දාන්න ප්‍රශ්නයක් ඒක. ඔව් පල්ලෙහාදී කිව්වා මේ වනජීවි දෙපාර්තමේන්තුවේ එතන අපි අනුමැතිය ගන්න ගියාම කිව්වා ගිනි දැල්ලුවොත් උසාවි දානවා. ඒතකොට ඉතින් ප්‍රශ්නයක් දැන් අපිට යට කන්න විදියකුත් නෑ. අපිත් ඒක දැනගත්තා මෙතනට ආවම අපිට විස්තරයක් එහෙම කිව්වෙත් නෑ. අපි දර අරන් ආවා මේව කරගන්න කියලා. කන්න විදියකුත් නෑ. හැබැයි දැන් මෙතන තියෙනවා මේ වෙනම ලිපක් හදලා තියෙනවා නේ. හදලා තියෙනවා. ඒ වාරේ පාවිච්චි කරනවා හිතන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අනිවාර්යෙන් එනවනම් අවාරේ එනවනම් ගෑස් ලිපක් අරගෙන ඉන්නම ඕනේ. පොඩි කැම්පින් එක ලිපක් අරන් එන්නම ඕනේ. ඔය ටික තමයි ඉතින් දැන්ට කියන්න තියෙන්නේ. බලමු ඉතින් අපිට ඉස්සරහට එන ඉස්සර ටික ලස්සන වීඩියෝ ටිකක් ගන්න මේ අපි ඉතින් හිතියා තව ඉස්සරහට ගන්න පුළුවන්. දැන් මේ හරියම වැඩියම පේන්නේ නැහැ. මේ හරි කැලේ තමයි තියෙන්නේ. ඉස්සරහට තව ලස්සන තියෙන ලීහි නිහෙලා තියෙනවා උඩ. එතනින් එහාට තව දැන් අපි හිතනවා උදේ නම් කරුණාකර නිසා අපිට හොඳ ලස්සන දර්ශන ටිකක් ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් නේද? බලමු අපි ඉතින් මොකද ගන්න කියලා. එහෙනම් දැන්ට අපි නවතින්න. බලමු හෙට උදේ ඉඳන් බලමු මොකද වෙන්නේ කියලා නේ. හරි එහෙනම් බයි. බයි. දැන් අපි ඉතින් හිලා අම්බලමේ ඉඳන් උදේ කෑම කාලා ඉදිරි ටික කරුණා කරන්න ගත්තා. දැන් ඉස්සරහා තියෙනවා ලිහිණිහෙල. ලිහිණි අක්කා ඊයාගේ ළමයාගේ උතරින් වැරලා කියලා කතාවක් තියෙනවා. නැත්තම් තව තියෙනවා ලිහිණි කියලා කාන්තාවක් උතරින් වැරලා කියලා කියනවා. කතා ගොඩක් තියෙනවා. ජනප්‍රවාදයේ කේකේව තියෙනවා නේ. ඔව්. ඉතින් සාමාන්‍යයෙන් සිරිපා කරුණා කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ සම්ප්‍රදායක් තියෙනවා. ලිහිණි අක්කට යනවා කියලා යනවා. ඒ කියන්නේ දැන් අපි මෙතනට ගිහිලා කෑ ගහනවා අපි ලිහිණි අක්කේ අපි යනවා කියලා. එතකොට අපිට අනිත් පැත්තේ උත්තරයක් හම්බ වෙනවා ඕ කියලා. ඒ කියන්නේ මෙතන තියෙන අපි අර කෑ ගහන සද්දේ ඉස්සරහා තියෙන ගල් පතුරක්. ඒක ඇදිලා අනිත් පැත්තට සද්ද එනවා. එහෙම තමයි කියන්නේ. එහෙනම් බලමු. යන්න. ඩොන්කාර් දෙන්න. බින්දු කෑ ගන්න බෑ. ලිහිණි අක්කේ අපි යනවා. සද්දේ රහයියෝ කෑ ගහනවා. ලිහිණි අක්කේ අපි යනවා. රහයියෝ සද්ද නැහැ. ලිහිණි අක්කේ අපි යනවා. ඕ පොඩි ලාවට සද්දයක් ආවා. එහෙනම් අපි ගියෝ. චූටි මේකක් තියෙනවා. කෑ ගහන්න නැද්ද? රහයියන්ගේ සද්ද. එනවා හැමිලි කෑ ගන්න වෙන්නේ. එන්න එකපාරකට කෑ ගන්න. ඒ වගේම අපි අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ අරන් යන කුණු ටික අනිවාර්යෙන් උඩට අරන් යන්න ඕනේ. උඩට අරන් ගියා වගේ ගෙදර යනකම්ම පල්ලෙහාටම අරන් යන්න. මේ අවාරේ අස් කරන්න කවුරුත් නැහැ. මේ ලස්සන පරිසරය විනාශ කරන්න නැතුව ආපු විදියටම තියලා යන්න ඕනේ. නේද? ඔය කනං ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙන්නේ නැහැ. නේ කරවන්නේ නැහැ. මෙතන එන ප්‍රපාතයක් තියෙනවා කියන්නේ. පල්ලා එන හෙලක් තියෙන ඉතින් ලෝකාන්ත වගේ තමයි. එහෙනම් අපි යමුනේ. එහෙනම් අපි ගියා. ඉස්සරහට කරුණා කරනවා. ඉස්සරහට බලමු කියන ලස්සන දර්ශන. ඉතින් කරුණාව. අපි දැන් ඉන්නේ කළුවඟ පටන් ගන්න දැන්. මෙතන තමයි ඉතින් කළුවඟ පටන් ගන්න තැන කියන්නේ ඒත් උඩතනම් තියෙන තව උඩහෙන්. ඔව්. මේක හම් වෙන්නේ පඩි 4700ක් පහු කරාම. අපි දැන් පඩි 4700ක් නැගලා තැන්නක් අහු වෙනවා. ඒ තැන්න දිගේම ආවට පස්සේ තමයි මේ කළුවඟ ආරම්භ වෙන ස්ථානේ පටන් ගන්න මෙතන ගහලා තියෙනවා.
තව 아무තු දෙයක් නේ අපේ පස්සෙන් වලි කුකුලෙක් එනවනේ. වලි කොයි යාගේ කිකිලි අපේ පස්සෙන් එනවා. දැන්නේ කන්න දීලා පුරුදු කරලාද කොහෙද? දැන් එනවා දැන් මීටර 100ක් 200ක් විතර යන පස්සෙන් අපේ අස්සෙන් වලි කුකුලා හිටියද දැන්? කො? වලි කුකුලා අස්සේ. වලි කුකුලා අස්සේ. ඉතින් පොඩ්ඩක්ම කතා කරයිද දන්නේ නැහැ. අඩි ගන්න ලස්සනයි ඉතින් පරිසරය. වහිනවා. වයින් දැන් නම් අමුතුම අත්දැකීමක් ඉතින්. ගන්නම ඕන අත්දැකීම. දැන් අවසන් කරන් ආවද? දැන් පඩි උඩින් නගින්න. දැන් ආයි නගින්න තියෙන්නේ ආයිත් නැග්මක් තියෙන්නේ. ආයි තියෙන ඉලක් නගින්න තියනා වගේ තමයි දැන් තියෙන්නේ. මේ ඉන්නේ වලි කුකුලා. ජාතික පක්ෂිය. එහෙනම් අපි ඉස්සරහට කරුණා කරමුනේ. කරමු. එහෙනම් කරුණා සමන් දෙයියන්ගේ පිටයි කියලා ඒතර ටිකක් කරුණා කරමු. තියා. ආයේ නූල් නේ. තනිකර මීදුමේ වට වෙලා ඉන්නේ අපි. මෙතෙන් ගෙත්තම් පාන අම්බලම. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ඇවිල්ලා ඉන්නේ දැන් ගෙත්තම් පාන අම්බලමට ඇවිල්ලා ඉන්නේ. අපිත් එක්ක යාළුවා තාමත් එනවා. අපි දැන් අඩි 5820ක් නැගලා තියෙනවා. 5820 නේ. අඩි 5820කට පස්සේ තමයි ගෙත්තම් පාන අම්බලම හම්බෙන්නේ. අම්බලම තියෙන මෙතන පැත්තේ නේද? මේක තිබේ. පිටිපස්සේ තියෙන ගඟ. කලින් ඔය කෝඩුකාරයෝ යන අය ගැට ගහලා ගියපු අර නූල් එහෙම කොහේ හේදිලා ගිහිල්ලා තියෙන්නේ. ඇස්සට හේදිලා ගිහිල්ලා තියෙන්නේ. අවාරින වාරේ පටන් ගන්නකොට ඒ වෙදින් සුද්ධ කරනවා. අවාරේන අය අවාරේන කෝඩුකාරයෝ ගැට ගහපු නූල් නම් මෙහෙ තියෙනවා තාම. දැන් අපිටත් නඩ දෙකක් තුනක් හම්බුණා එන ටිකට. අපිත් එක්කනේ යාළුවෝ දෙන්න නම් තාම අපේ පස්සෙන් එනවා. මේ සමහර විට කියන්න බෑ සුමන සමන් දෙයියන්ගේ අර පිහිටෙන් අපේ ආරක්ෂාවට එනවා වෙන්නත් පුළුවන්. කවුරු හරි ජනප්‍රවාද වල එන කතා ඇත්ත වෙන්න පුළුවන්. ඒකෙන් නම් දැන් අඩි 1200 පඩි 1200 300ක් පල්ලෙන් තමයි එන්නේ. මේ වගේ ඉන්නේ. කියන් දැන් පොඩක් ගඟ පැත්ත බලන්න. ගහලම තියෙනවා ගඟේ ඉහළට යාම තහනම් කියලා. ඒ මිනිස්සුන්ගේ හැටි දන්නවනේ ඉතින්. දැන් එනම නම ගහලා තියෙනවා. ඉදුමත් එක්ක මාර ලස්සනක් තියෙන්නේ. ඔය සමන වනපේ ජීවත් වෙන්නේ කුරුවලින් නෙවෙයි. අපි හිතන් ඉන්නේ කුරුවලින් ඉන්නවා කියලානේ. කුරුවලින් නෙමෙයි ඒක දෙන්නේ ආදී. ඒක වතුර බොන්නේ. අර ෆොටෝස් දාලා තියෙන්නේ. මෙතන නාන පීලකුත් අයි කරලා තියෙන්නේ. මේලා නෑ මැරේ. වස්ස වැඩි වුණාම ඉතින් මේ ගල් තරාව කිව්වම අපිට පිට කරාගෙන යනවා. දැන් නම් පොඩ්ඩක් අඩු හින්දා මේලා නෑ මැරෙනවා තමයි ඉතින් ගල් වල. ඕ සීතලයි මාර. එහෙනම් අපි උඩට කරුණා කරමුනේ. ඔව්. එහෙනම් ඉස්සරහා ලස්සන බලමු උඩට කරුණා කරන්න. ඔන්න අපි අවසානයේ ආවා. දැන් ඉන්නේ කුරුවිට පාරයි රත්න පාරයි හම්බෙන ගල්වංගිරිය ගාව. හජමාවතයි රුවිට රත්න පාරයි නේ. දැන් වෙලාව කීයද ඉනෝසිය? දෙකමාරයි නේ. දැන් කීයද? මිටිපානේ අම්බලම පහු කරලා බස්සා ගල්වංගෙඩියට. ගල්වංගෙඩිය.
ගල්ලංගිඩිය මෙතන ඉතින් මෙතන තමයි ඉතින් කුරුවිට රත්නපාරයි රත්නපුරා පාරයි එකට එකතු වෙන්නේ. මෙතන ඉඳන් මකර තොරණට තව පඩි 200ක් වගේ නේද? 200ක් වගේ තියෙන්නේ. අපි ආවේ අර පැත්තෙන් රත්නපුරා පාරෙන්. ඉතින් කුරුවිට රත්නපාර. රත්නපාර. අර පැත්තේ තියෙනවා අපි යන්න ඕනේ. අල්ලන් බෑන අපි පොඩ්ඩක්. පාරේ යන්න ඕනේ පාර. අපි එන්න පටන් ගත්ත කීරද? අටහා මාර කියන්නේ. අටහමාර. ඔව්. අටහා මාරට තමයි අපි අතන. අන්තිම නවතනින් දැන් ලීනියල අම්බල. ලීනියල අම්බලම ඉන්නවා. ඒතර මෙතන කීයද දැන් 2:00මාරයි. 2:00මාර. 10:00 8:00 9:00 9:00 10:00 11:00 12:00 1:00 2:00 පැය 6ක් ගිහින් තියෙනවා මෙතෙන්ට එන්න. අපි ඉන්නේ දැන් සිරිපාදේ පෙනෙන මානේ. කියන්නේ දැන් අපි රජමාවතේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අවසානට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ දැන් අපිට මෙතන ඉඳන් තියෙන්නේ මකර තොරණ. ඊට පස්සේ එහෙම දිගටම යන්න තියෙන්නේ සිරිපාදේට. පොඩි දුරයි තියෙන්නේ. දැන් මේදු වෙන්න කොහොමත් පේන්නේ නැහැ. තව අඩිගොම 3500ක් 3000ක් වගේ. ඔව් ඒ වගේ තමයි තියෙන්නේ. බලමු. අපි හිටියත් කරුණා කරමු. මෙවියන්ගේ ජීවිතයි. තව එක අම්බලමයි තියෙන්නේ අපිට. එන අපි අපිටත් කියන්න බෑ නේද? කරුණාමය කියලා. කරුණාමය කියලා ආයෙත් පටන් ගන්න. ඒ ගමනේ ඉතුරු ටිකක් යමුද? ඉස්සරහින් අපෝ පරිස්සමෙන් යන්න. කරුණා කරමු. අන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ඇවිල්ලා ඉන්නේ මකර තොරණ වගේ. මකර තොරණ ගාවට ඇවිල්ලා ඉන්නේ. අපි ගල්ලංගිඩිය පහු කරා. ගල්ලංගිඩිය පහු කරලා ගාවට ආවා. ඔව්. මෙතන තියෙනවා බුදුම දුරු තියෙනවා ඒ වගේම සමන් දේවාලයක් තියෙනවා. අපි ඉතින් බුදුන්ට වැඳලා සමන් දේවාලට ගිහින් සමන් දෙවියන්ට වැඳලා ආශිර්වාද අරගෙන ආයේ අඳුරේම දාලා ඉතුරු පොඩි පියවරක් කරුණා කරන්න තමයි දැන් තියෙන්නේ. මෙතන ඉඳන් පඩි කීයක් තියෙනවා? 3000 ගණන් තියෙනවා. මේ මෙතනට හරියනම් මෙතන ශ්‍රීපාදස්ථානේ පේනවා. මේ අද ඉතින් නීදු මෙන්න වෙලා ඉන්න මොකද පේන්නේ. මා ලස්සනයි වටේ පිටේ පරිසරය නේ. එහෙනම් අපි කරුණා කරමුනේ. එහෙනම් ඉතින් ඉතුරු ටිකක් කරුණා කරන අපි කරුණාවයි සම්බන්ධයෙන් කරුණාවයි. හරිසමගෙන පැටියෝ මේක එන්නම ඕනේ. මේ අත්දැකීම ගන්න නම් මේ වීඩියෝ එකෙන් බලන්න මේක ලස්සන. ඔව් නේ. ඒකත්. හැලපෙන ලස්සන ෆෝන් එකේ වෙන්නේ නැති. මේ දැන් මේ දුවේ වෙලා ඉන්නේ. Viendo? එහෙනම් සම්මා සම්බුද්ද. එහෙනම් උඩ බලවට ගිහිල්ලා ඉතුරු ටිකක් බලමු. කරුණාවයි. යන් උඩ ගියාම දෙන්නේ කියලා පෙනේ. අපි උඩ ගියාම පේනවා. good morning. කොහොමද ඉතින් මේ අපි කරුණාකාරණේ යනකොට ඊයේ මහගිරි දැම්මෙන් නැගලා උඩුමළුවට යනකොට රැය වුණානේ.
හරිටම හය. හයයි කරුවලයි බැහැ කියන්නේ එතන හයෙන් පස්සේ මවුඩු මළුවට ඉන්න දෙන්න ඇලු. එතන කොහමරි ඔචය කෙනෙක් හිටියා. එකෙනෙක් දාලා ඉන්න කෙනෙක් මාස 3ක් ඉන්නවා. ඔව් ඉඳලා මාරුවෙන් මාරුවට ඉන්නවලු. එයා කොහමරි අපි විතින් ටක් ගාලා අපි වැඳගත්තා. ෆොටෝ ගහන්න මොකුත් එහෙම ලොකුවට දුන්නේ නැහැ. අපි ටක් ගාලා වැඳලා අපි ෆොටෝ ටිකක් දාගත්තා. ඒ ටික අපි දාන්නම් වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. එහෙම ඊට පස්සේ වැඳලා ඉවරලා මහගිරිදමෙන් පල්ලෙහාට බහිනකොට හැඩන් පැත්තෙන් බැස්සේ අපි ඊට පස්සේ තනි කරහොලේ මොකොත් වීඩියෝ කරලා වැඩක් නැහැ එතන. පාර පේන්නෙත් නැහැ. කොහොම හරි රෑ ආවා. ඇවිල්ලා ගෙත්තම් මොකද ඉන්දිකර පානම් බල මේ තමයි රෑ ගත කරගත්තේ. එතන බැහැ එතන අමාරුයි වැස්සත් එක්ක සම්පූර්ණයෙන්ම තෙමිලා කොහොම හරි ඉතින් බිම නිදා ගන්නත් බැහැ. ගොලි වෙලා පාඩි වෙලා වගේ තමයි සීට් පොර වගේ නිදාගත්තේ ඉතින්. සීතල නැයින් දෙයි කියන්න දෙයක් නැහැ. නිකන් ඩිෆිෂර් එක දැම්මා. ඩිෆිෂර් එක දැම්මාගේ අපි ඉතින් ඊට පස්සේ අම්බලම ඉඳන් උදේ ආහාර අරගෙන දැන් පහලට කරුණා කරන්න පටන් ගත්තා. පහලට කරුණා කරන්න ගම ඉන්නේ. ඊටාව 8:20 8:20 ඒ තාම කිසි කාලුවේ නම් වෙනසක් නැහැ. ඔව්. වතුරණ හොඳටම තියෙනවා දැන් ඔය වෙලා කලාතුරකින් තමයි අපි දකින්න තියෙන්නේ. ඔව්. එහෙනම් කට්ටිය පල්ලෙහාට කරුණා කරමු හැමීට නේ. එහෙනම් පරිස්සම් ඉස්සරනේ කරුණා කරමු. ජීවිතේ නොලබපු වෙනස්ම අත්දැකීමක් ලැබුණා. ඒ කියන්නේ කොච්චර ට්‍රිප් ගිහින් තිබ්බත් මේ වගේ සීතලක් හිටියේ නැහැ. ඊදේ නෑ. එහෙනම් අපි එනම් පල්ලෙහාදී හම්බෙමු. එහෙනම් අපි ගියා බුසන්නයි. පරිස්සම් බුසන්නයි. හරි සල. ඔන්න දැන් අපි ගමනේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉන්නේ රතු අම්බලම පහු කරගෙන ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා සීත ගඟුලත් පහු කරලා දැන් ඉන්නේ ජපන් සාමචෛත්‍ය ගාව තමයි ඉන්නේ. කොහමද ඉතින්? මොකද කියන්න තියෙන්නේ අපි ඉතින්ද? ප්‍රතිම කරදරයක් නැතුව දෙයියන්ගේ පිටෙන් බුදුසරණෙන් සෑහෙන දුරක් ආවම කිසි ප්‍රශ්න නැතුව ආවා. අපේ අනිසාමාජික පොඩ්ඩක් දවස් 3ක අවසානයේ තමයි. දවස් 3ක අවසානයේ දැන් මෙතන ඉඳන් තා පොඩ්ඩයි තියෙන්නේ. මේ ටික වීඩියෝ කරන්න දෙයක් නැහැ කියලා හිතුවා. ලොකේක අන්තිම වීඩියෝ එක මේක වෙයි. ඔව්. අපිට ඉතින් කියන්න දේවල් ටිකක් තියෙනවා දෙන්න උපදෙස් ටිකක්. දැන් අපි ආවේ අවාරේනේ. ඔව්. කරන්න ඕන දේවල් මේ අපි ටික මුලින්ම මතක් කරගෙන යන්කෝ ටික. මේ මුලින්ම එන්න කලින් අවාරේ එන්න කලින් අනිවාර්යයෙන්ම අනුමැතිය ගන්න ඕනේ. ඒ කියන්නේ පාරවල් තුනෙන් කොයි පැත්තෙන් ආවත් අනුමැතිය වන ජීවිත දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගන්නම ඕනේ. බලාබද්දලින් එනවනම් එතන තියෙන පල්ල වන ජීවිත. එතන පාල ජීවිත. අනිත් පැත්තේ එනවනම් නල්ලතන්නේ තියෙනවා. නල්ලතන්නේ තියෙනවා. එරත්න පාරේ කුරුවිට අපි දන්නේ නැහැ අතරම කොහෙද තියෙන කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් හම්බෙයි. අර ලිස්ට් එකක් තිබ්බා මං හිතන්නේ ඒකේ කවුන්ට් එකත් එක ගාන වෙනස් වෙනවා. අපි ඒක දාලා තියන්න. ඒක බලා ගන්න පුළුවන්. ඒක ආයෙත් කොන්ටැක්ට් නම්බර් එකක් දෙන්නගත්ත ඒකත් දාලා තියන්න. හරි ඔය ටික තමයි මුලින්ම. ඊට පස්සේ දැන් එනවා නම් අවාරේ අපිට වෙච්ච දේවල් එක්ක අනිවාර්යෙන්ම ඕනේ රේන් කෝට් එක. වැස්සට සූදානම් වෙලා අනිවාර්යෙන් එන්න ඕනේ. වැස්ස නැහැ කියලා හිතන්න බෑ. වැස්ස නැහැ කියලා හිතන්න එපා. අහස වෙනස් වෙන ඉදී අපිට හිතා ගන්න බෑ. මේ දිනනවා එකපාරට මේ එකපාරට වෙනස් වෙලා යනවා. කුඩ ගේන්න එපා. කුඩ ගේන එක බොරු වැඩක්. කුඩේට වැඩිය ඇත්තටම රේන් කෝට් එක තමයි හොඳ. රේන් කෝට් එක කුඩයක් ගෙනාවට එම ලොකු වැඩක් ගත්තා නේ අපිට රේන් කෝට් තිබ්බ නිසා. අපි අර චයිනීස් රේන් කෝට් එක නේ ඒක 500ට තියෙන එක ගත්තා. ඒක පොඩ්ඩක්වත් හැමෙන්නේ නැහැ ඒක. තනි කරගෙන එක ගෙනාවේ. එතකොට ප්‍රශ්නයක් නැහැ ඒ ටික හරි. අනිත් එක තමයි කෑම අරන් එන්න නැති වෙන්න. කෑම ලයිට් මොකුත්ම නැති හින්දා ඒ කියන්නේ කරන්ට් නැති හින්දා
ටෝච් ගේන්න අනිවාර්යෙන් ටෝච් ගේන්න කියන්නේ රෑයිලි වෙනකන් පත්තු කරලා තියන මොකක් හරි තියනවා නම් ඒකත් අරන් එන්න. ටෝච් එකේ බැටරි බැලි වෙලා ටෝච් එක ඕෆ් වෙලා යනවා. ඉටිපන්දන් හරි ඉතිපන්දන් හරි ටෙන්ට් එකක් ගෙනවත් කවන්නේ අපි දැක්ක සමහර නඩ ටෙන්ට් ගෙනල්ලා අතවන් ඉන්නවා මොකද සමහර අම්බලමල් අර ඕපන් තියෙන නිසා ඇතුලේ තෙමෙනවා. ඇතුලේ තෙමෙනවා. ඉන්න බෑ ඉතින් සමහර අම්බලම ඇතුලේ බල්ලෝ ඊයම්මන ටෙන්ට් එකක් තියෙනවා නම් ඒකත් අරන් එන්න පුළුවන්. පවර් බෑන්ක් පවර් බෑන්ක් වතුරේම දවස් මතක් කරලා ඕනේ වතුර. පොඩි ඔය මෙගා බෝතල් හරියන්නේ හොඳ ගූලි තියෙන. අපිට පොඩි දෙයක් වුණා අපිට පල්ලෙහාන් කිව්ව උඩ වතුර තියෙනවා ඕන තරම් කියලා කියනවා වතුර අරන් යන්න මොකද දීලා අපිට කින්ඩි දෙනවා. ඔව් අපි වතුර අරන් යනකොට මේ ඔයගොල්ලෝ මෙහෙ ඉඳන් වතුර අරන් යනවාද කියලා අපිට hina වුණා. හැබැයි උඩට යනකම් කිසිම වතුර පාරක් නැහැ. වතුර පොඩ්ඩක්වත් තිබෙන්නේ නැහැ. ටැප් වල කොහොමත් වතුර නැහනේ. ඔව්. අදම හම්බුන්නේ නැහැ බටයක්වත් මේ වතුර ගන්න අර එක බටයක් තිබ්බා ඒකත් අර විමල දාලා තිබ්බේ නැත වතුර ගන්න එක තැනක් හම්බුන්නේ නැහැ. අපි ඊට පස්සේ උඩ මළුවට ගිහිල්ලා වන්දනා කරලා පල්ලෙහාට ඇවිල්ලා දැන් අපි රෑ හිටියේ ඉන්දිකට පාන අම්බලේ. එතනත් වතුර තිබ්බේ නැහැ. අර අයින බුදු පිළිම ගාවින් පොඩි බට කැල්ලක් යනවා. අර කැල්ලක් ඒකෙන් වතුර ටිකක් බොහොම වෙන ගත්තා. මේකෙන් තමයි එතන 69 රත්නපුර පාරයි සෙට් වෙන තැන බුදු පිළිම ළඟ එහා පැත්තේ චූටි වතුර පාරක් යන එතනින් ගන්න පුළුවන්. එතනින් ගන්න පුළුවන්. අන්තිමට වතුර තිබ්බ තැනක් අපිට හම්බුනේ රතු අම්බලම. රතු අම්බලම ගාව ටැප් වලින් නා වතුර ගත්තා. හැටන් පැත්තෙන් එතන තියෙනවා අන්තිමට වතුර. අනිත් එක තමයි මේ ලිපක් අනිවාර්යයි. දර අරන් එන්න එපා. බොරු වැඩක් ඒක කරගන්න බෑ. අනිත් එක 60 වල උඩම සාමාන්‍ය උඩ කඩ දෙයක් වගේ ඇල්ලලා තියෙනවා. අනික 60 පාරේ සිග්නල් සාමාන්‍ය කිසි අවුලක් නැහැ. අනිත් පැත්තේ රත්නපුර පැත්ත නම් කොම් චුට්ටක්වත් නැහැ. කඩේ වහලා තිබ්බත් ලයිට් එකක් දාලා තියෙනවා නම් කතා කරලා ඕන බඩුවක් කිල්ල ගන්න පුළුවන්. ඒගොල්ලෝ කතා කරලා ඒගොල්ලෝ ඉන්නවා. හොඳ මිනිස්සු ඉන්නා උදව් කරන. ඕකන දැන් අපිට ඇත්තටම දරපත්තුවර ගන්න බැරුව ඒගොල්ලන්ගේ ගෑස් ලිප් අපිට දුන්නා. මේකෙන් තමයි අපි හදාගත්තේ. ඒ වගේ ගෑස් ලිප්ක් අනිවාර්යෙන් අරන් එන්න. අර පෝටබල් එක තියනවානේ. ඒකයි ඔය ටික තමයි තින්නේ. අනිත් ඒ තමයි කුණු තැන් වල දාන්න එපා. කුණු කුණු බාස්කට් එකක්වත් නැහැ. ඒවත් බාස්කට් තිබ්බත් බාස්කට් සුද්ධ කරන්න කවුරුත් නැහැ. සුද්ධ කරන්න කවුරුත් නැහැ. ඒකින්ද උඩට ගෙනියන ටික උඩේ පල්ලටම අරගෙන හොඳම වැඩේ. නැත්තම් ඔය කුණු ගිනි තියෙන තැනක් තියෙනවා නම් එතෙන්ද දාලා ඔක්කොම ටික ගිනි තියලා දාන්න. මොකොත්ම මේ තැන් වල විසි ගන්න නැතුව පරිසරයට නම් ඔය දාලා තිබ්බේ අපි ඒවත් අරගෙන ආව අන්තිමට. ඔව් අපි ඒවත් අරන් ඇවිල්ලා විසික් කරලා දැම්මා. ඒ කියන්නේ ගිනි තියලා දැම්මා. ඔය ටික තමයි තින්නේ. විශේෂයෙන් කියන්න තියෙන්නේ මේවයි ජීවිතේ එකපාරක් හරි අවාරෙත් එන්න. අවාරේ. මේ අත්දැකීම ගන්න අවාරේ. කැමරාවෙන් දකින්න නැටිය කැමරාවෙන් දකින්න වෙනස්ම මේකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම අපි මේ වීඩියෝ එකේ මේ ලොකේෂන් නෙමේ පෙන්වන්න ගොඩක් උත්සාහ ගත්තේ. දැන් වීඩියෝ තියෙනවනේ ඕනතර. පොඩි උපදේශයක් දෙන්න තමයි ඕනේ උනේ. ඒ කියන්නේ අපිටත් අපි හෙව්ව ගොඩක් වෙලාවට හම්බුන්නේ නැහැ අපිට. දැන් අනුමැතිය ගන්න කියන දැන් සෑහෙන තැන් වලට කතා කරලා බැලුවා හරියට උත්තරයක් හම්බුන්නේ නැහැ. නම්බර් එකක් හරියට තිබ්බේ නැහැ ඒ වගේ. ඒ කියන්නේ ලොකේෂන් බලන්න ඕගලන්ට ඕන තරම් වීඩියෝ තියෙනවා. බලන්න ඉතින් මේකෙන් ඕගලන්ට ගන්න දෙයක් තියෙනවා නම් අපි සතුටුයි. ඒක තමයි අපේ වතුන. මොනවාරි බලමු ඉතින් ඊළඟට තව මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. අපේ බ්ලොග් එක මෙන්න කරන්නේ. එහෙනම් දවස් 3ක අවසානයේ දවස් 3ක අවසානයේ ජීවිතය අමතක නොවන දවස් 3. එහෙනම්